මේ දෙන්නටම පොදු ලක්ෂණයක් තියෙනවා මොකක්ද? ආධාරකයේ AB පොදුද නැද්ද? ඔව් AB පොදුයි මේකේ AB පොදු ආධාරක. හරි. AB පොදු ආධාරක. හරි. දැන් බලන්න මේ බලන්න. ත්‍රිකෝණයක වර්ගඵලයේ සමීකරණ කියන්නේ මම අපි කලින් ලියුවා. ආධාරකයේ දිග වැඩි කිරීම ලම්බ උස. මම ABC වර්ගඵලයක සමීකරණ දානවා. දැන් ඔයාලට තේරෙනවා. කීපයක් කරලා තියෙන නිසා. සමීකරණ දැන් මම කොහොමද එන්නේ? භාගය වාරයක් ආධාරකය AB. දැන් මට කියන්න මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස කියන්නේ එකම අගයක්ද නැද්ද? එකම අගයක්. නේද? එතකොට මේ ත්‍රිකෝණ දෙකේම ලම්බ උස වෙන්නේ මෙන්න මේ උස. හරි. එතකොට මෙතන AB වාරයක් h. මෙයා මම අංක 1 කියලා දානවා. බලන්න. ABD ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමීකරණ දාන්න. කියන්න. භාගය වාරයක් IAB වාරයක් h. මේක අංක 2. එහෙනම් අපිට තුන්වෙනි ප්‍රමේයයෙන් එනවා මොකද එන්නේ? එකම සමාන්තර රේඛා දෙක ඇතුළේ. ඒක තේරෙනවද? මොකද්ද තියෙන්නේ සමාන්තර රේඛා දෙක? මොකද්ද? ඒකයි මේකයි නෙමෙයි මොකද්ද? PQ RS PQ RS. එතකොට එකම සමාන්තර රේඛා දෙක අතරේ එකම ආධාරකය මත පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් කියන්නේ සමානයි. නේද? එකම ආධාරකය මත පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. මේ අනුව මට ලියන්න පුළුවන් වෙනම් මේ දෙන්න සමාන නිසා 1 සමානයි 2 බැවින් මොනවද වෙන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? AB ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක ඊළඟ අවස්ථාව.